ඔන්න රුමේනියාවේ නිවාඩු දවසක් සෙට් වුණා අපි ඔක්කොටම. අපි වැඩ කරන රෙස්ටොරන්ට් එකේ ෂිෆ්ට් දෙකක් තමයි වැඩ කරන්නේ. ඉතින් ෂිෆ්ට් දෙකේම කොල්ලෝ ටිකට එක දවසේ නිවාඩුවක් සෙට් වුණා. ඉතින් ෆන් එකක් ගන්න පොඩි රිලැක්සින් එකට එළියට බැස්සා කොල්ලෝ සෙට් එකම. එන්නේ අපේ සෙට් එක රුමේනියාවේ. වැඩ කරන්නේ ලුකෝච් කියන ලස්සන සිටි එක රුමේනියාවේ. ඉතින් ලස්සනයි සුන්දර පරිසරයක අපි ජීවත් වෙනවා. දන්න කියන හොඳ ඒජන්සි එකකින් අපි සෙට් එකම ආවා. විශ්වාසවන්ත විදිහට ජොබ් එක කරගෙන ඉන්නවා. ඒ අතරතුරේ සෙට් වුණු නිවාඩුවකට තමයි අපි මේ එළියට බැස්සේ. ඉතින් සුන්දර ගමනක් පටන් අරන් ඔන්න අපි දැන් යනවා. ලස්සන පාලමක් පහු කරගෙන අපේ කොල්ල සෙට් එක ඉස්සරහට යන ගමන් ලස්සන සුන්දර ප්‍රදේශයක් කරහා අපේ ලයිෆ් එක පොඩ්ඩක් එන්ජොයි කරන්න කොල්ල සෙට් එකම යන ගමන් පේනව නේද ලස්සනයි. මේ ප්ලේස් එක තියෙන්නේ ලුගෝස් සිටි එකේ ඉඳන් සාමාන්‍ය කිලෝමීටරයක් විතර යනකොට තමයි හම්බෙන්නේ. මේ ලුගෝස් සිටි එක පාස් කරලා දැන් ගම්මානයට වගේ ලං වෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. බාන ලස්සනයි සුන්දරයි. නිවාඩුවට පොඩි ලයිෆ් චේන්ජ් එකකට තමයි අපි පොළ සෙට් එක සූදානම් වෙලා මේ යන්නේ. ඔන්න දැන් තමයි අපි නගරෙන් එළියට ඇවිල්ලා ලස්සන ගස් කොළන් තියෙන ලස්සන සුන්දර පරිසරයට ඇතුල් වෙලා අපේ ගමනාන්තයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලස්සන පරිසරයක්. අපේ සුන්දරත්වයේ විඳින ගමන් අපි ඉස්සරහට යනවා. ලස්සන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකකුත් පාස් කරගෙන නගරෙන් පොඩ්ඩක් එළියේ තියෙන මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. ඉතින් මෙහෙ ගොඩක් ෆුට්බෝල් තමයි. ෆුට්බෝල් කියන්නේ පණ ඇරලා රකින්න ක්‍රීඩාවක් යුරෝපේ. ඉතින් මේ ග්‍රවුන්ඩ් එක පාස් කරලා දැන් ඔන්න අපේ ගමනාන්තයට අපි ගොඩක් ලං වෙලා ඉන්නේ. කොල් සෙට් එක මම හිතන්නේ කිලෝමීටර් 2.5ක් 3ක් විතර අපි ගොඩක් දුර පයින් ආවා. නිවාඩුවට සුන්දර අත්දැකීමක් ඉඳ ගන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. දැන් නම් අපි ලස්සන ලොකේෂන් එකකට ලං වෙලා ඉන්නේ. ඔයාලට පේනවා තියා පැත්තෙන් ලස්සන ගඟක් ගලනවා. තිමිස් ගඟ. අපි දන්න විදිහට තිමිස් කියන ගඟ තමයි එහා පැත්තේ තියෙන්නේ. ලස්සන සුන්දර තනිතලා ප්‍රදේශයක් ලස්සනයි. ලස්සන ලොකේෂන් එකක් තමයි මේ ලුකෝස් නගරෙන් පොඩ්ඩක් පිට කිලෝමීටර් 3.5 4ක් වගේ වෙනකොට පයින් ආවොත් තමයි මේ තැනට එන්න පුළුවන්. අපි ආවා ඉතින් ලස්සන ලොකේෂන් එකකට. අපි දැන් කොල්ලොන්ගේ
ෆයිනලි ලොකේෂන් එක අපි සිලෙක්ට් කරගෙන ඉවරයි. ඉතින් අපි සෙට් වෙන්න යන්නේ මෙතන තමයි. ඔයාලට පේනවා ඇති අපි කොල්ල සෙට් එක කඩිමුඩියේ ඉතම තුනන්දුවෙන් ටික කරගන්න බලනවා අපේ ෆන් එක ගන්න නිවාඩු දවසේ. කලාතුරකින් තමයි මේ වගේ නිවාඩුවක් අපිට සෙට් වෙන්නේ. පාස්කු නිවාඩුව තමයි සෙට් වෙන්නේ අපේ ෂිප් එකේම අපේ යාළුවෝ සෙට් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති සුන්දර පරිසරයක්, නිස්කලංක නිදහස් ජීවිතේ මේ වගේ අත්දැකීමක් විඳ ගන්න ලැබීමත් වාසනාවක්. ඉතින් ඒ වගේම අපි සෙට් කරලා තියෙනවා ලස්සනට කෑම, රසම මැකරෝනි එකක් ගහලා අනිත් ඒවා අපි සුපර් මාකට් එකෙන් ගත්තා. මේ ඉන්නේ අපේ තිලින යාළුවෝ සෙට් එක සංජීව, අපේ තරුස, අශේන් ඉන්නවා, මුවා ඉන්නවා, සූර්යයා ඉන්නවා අපි සෙට් එකේ. ඉතින් කලාතුරකින් ලස්සන කෑම වේලක්, ලස්සන කෑම මේසයක් හදලා කට්ටිය පොඩි එන්ජොයි එකක් ගන්න යන්නේ මේ වගේ සුන්දර නිදහස් පරිසරයකින්. ඇත්තටම සුන්දරයි. ලංකාවේ ගොඩාක් දෙනෙක් සුන්දර යුරෝපයට එන්න, යුරෝපයට ඇතුල් වෙන්න එකම තැන රුමේනියාව තමයි. ඉතින් රුමේනියාවට එන්න ගොඩක් කට්ටිය try කරනවා. ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම හැකි ඉක්මනින් එන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් රෙස්ටෝරන්ට් ජීවිතේ වැඩ කරද්දි වැඩම තමා. අය නිදහසක් නෑ, ඇත්තටම කන්නවත් නැති තරම් අයිනක් නෑ. ඉතින් අපිට එතනින් මිදිලා මේ වගේ තැනකට එක දවසකට හරි එන්න ලැබෙන වාසනාවක් අපේ ඔක්කොම යාළුවන්ට. අප ලංකාවේ යාළුවෝ සෙට් එකක් ඉන්නේ. ඉතින් ඔක්කොම ලංකාවේ කට්ටිය සන්තෝෂයි. ඉතින් මානසික නිදහසක් තියෙනවා මේ වගේ එක දවසක් හරි. මම හිතන්නේ අවුරුද්දකට එකපාරක් හෝ දෙපාරක් තමයි මේ වගේ සෙට් වෙන්න වාසනාව ලැබෙන්නේ. කියන්නේ අපි ගොඩක් දුරට ඉන්නේ මෙහෙ වැඩ කරන්නම තමයි. ඉතින් නිකන් ඉන්න බලාගෙන ඉන්නේ නැහැ ඉතින් කවුරුත්. නමුත් වැඩ කරන වෙලාවෙ මිදලා මේ වගේ මානසික නිදහසක් ගන්න තරම් වාසනාවක් ලැබුණාම, chance එකක් ලැබුණාම අපි මේ වගේ පොඩි ෆන් එකක් ගන්නවා. අපි ඔක්කොම සහෝදරයෝ වගේ ඉන්නවා. වැඩ කරද්දිත් ඒ වගේ සන්තෝෂයි. ලංකාවේ කොල්ලෝ ටික සෙට් වෙලා ඉන්නේ. ඉතින් අපි පොඩි සින්දුවක් එහෙම කියලා ලස්සන ලොකේෂන් එක ගඟක් ආයේ. ඉතින් සුන්දරයි. අපි බලමු.
ඉතින් මේ අතරේ ඔන්න අපේ යාළුවෝ දෙන්නෙකුට ගඟට පොඩ්ඩක් බැහැලා පොඩි ෆන් එකක් ගන්න ආස හිතෙනවා. ඔය පේනවා ඇති පීනන්න පුළුවන් අර දක්ෂෝ දෙන්නෙක්. ඉතින් මේ වතුරට බහිනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මං හිතන්නේ මේක මේ වතුර රින අගයක් තමයි මං හිතන්නේ මේ වෙනකොට සීතල. මං හිතන්නේ රුමේනියාවේ රටේ කවුරුත්ම මේ වෙනකොට මේ වතුරට බැහැලා මේ විදිහට ඉන්නේ නැතුව ඇති. දැන් අපේ කොල්ල දෙනාට පොඩි ආසාවක් ඇති වුණා. ඉතින් දෙන්න පොඩ්ඩක් පීනලා සීතල පෙන්නුවේ නැති වුණාට පොඩි පන් එකක් ගන්නවා. ඒ අතරේ අපි හදපු කෑම එක රසම රස කෑම එක දැන් කට්ටියම පොඩ්ඩක් බඩගිනි වෙලා ඉන්න වෙලාවේ කෑම කන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති සුන්දරම සුන්දර තැනක ඉඳන් ගඟ අයිනෙම කෑම කනවා කට්ටිය ආසාවෙන් නිදහසෙන්. ඇත්තටම ලොකු නිදහසක් දැනෙනවා මේ වගේ තැනකට ආපුවම. අපි පැය 16ක් වැඩ කරලා දවසකට පැය 16ක් වැඩ කළා තමයි මේ වගේ නිවාඩුවක් අපිට සෙට් උනේ. බලන්න නිදහසේ කොල්ලෝ ටික සන්තෝසයි. කලාතුරකින් අවුරුද්දට කලාතුරකින් සෙට් වෙන නිදහසක් භුක්ති විඳිනවා ඇත්තටම. ඒ අතර ගිනි මලයකුත් ජහුවා. දාර කෝටු තියෙන ඕන තරම්. හැබැයි මේ පැත්තේ එක කොළ රොඩුවක්වත් නැහැ. ඒ කියන්නේ මේ ඉන්න ජනතාවගේ සෑහෙන ඩිසිප්ලින් තියෙනවා. තමන් ආපු තැනක කොළ රොඩුවක්වත් දාන්නේ නැහැ. මේ වගේ හැකියාවක් තියෙනවා. කෙල ගහන්නේ. සුන්දර අත්දැකීමක් විඳගෙන අපි දැන් සූදානම් වෙනවා ආපහු යන්න කියලා. රැ වෙනකොට මෙහි ඉන්නේ. ඉතින් අපිට පුරුදු නැති නිසා කොල්ලෝ සෙට් එක දැන් ඉතින් සූදානම් වෙලා ඉන්නවා යන්න කියලා. ආයේ කවදා මේ වගේ අත්දැකීමක් මේ වගේ සුන්දර අත්දැකීමක් අපිට විඳ ගන්න ලැබෙයිද කියන එක අපිට විශ්වාස නැහැ. මොකද අපිට නිවාඩුවක් හම්බෙන්නේ කලාතුරකින්. අපි ඔක්කොටම ඉතින් කොල්ල සෙට් එක බඩු මුට්ටු ටික ලෑස්ති කරගෙන ඊට පස්සේ සුද්ධ කරලා ඒක පොළොවට කැල්ලක් තියන්න නැතුව ඔක්කොම අරගෙන පුච්චන්න පුළුවන් මේවා පුච්චලා ඉතින් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ආරාධනා
Thank